බොහෝ කාලයකට පෙර මහනුවර රාජධානියේ රජතුමාගේ රහස් පණිවිඩ රැගෙන යන විශ්වාසවන්ත දූතයෙක් හිටියා. ඔහු අඳුරු වනාන්තර, කන්දු පාරවල් සහ ගංගා පවා තනිවම පසුකර යන නිර්භීත මිනිසෙක්. එක් දවසක රජතුමා ඔහුට ඉතා රහසිගත ලිපියක් දීලා මෙය හෙට උදේට පෙර අනිවාර්යයෙන්ම දකුණු කොටුවට ගෙන යන්න කියලා නියෝග කළා. ඒ ගමනට තිබුණේ භයානක වනයක් මැදින් යන පාරක්. ගමේ මිනිස්සු ඔහුට අනතුරු ඇගවුවා. රෑට ඒ වනය හරහා යන්න එපා. එතනින් අමුතු කෙනෙක්ගේ හිනාවක් ඇහෙනවා කියලා. නමුත් රජුගේ නියෝගය නිසා ඔහු රාත්‍රියේම ගමන ආරම්භ කළා. කතාව කියන්නේ මධ්‍යම රාත්‍රිය වෙද්දී වනය අසාමාන්‍ය ලෙස නිශ්ශබ්ද වුණා කියලා. කුරුල්ලෙක්වත් හඬලා නැහැ. එකපාරටම ඔහුට පිටිපස්සෙන් අශ්වකුර හඬක් ඇහුණා. නමුත් හැරිලා බලද්දී කවුරුත් හිටියේ නැහැ. ඔහු බයන ඉක්මනින් යන්න පටන් ගත්තා. ඒත් එක්කම වනය ඇතුලෙන් හෙමින් හිනාවෙන හඬක් ඇහුණා කියලා කියනවා. ඔහුගේ අශ්වයාත් එකපාරටම නතර වුණා. පසුදා උදේ වනය අසල ඔහුගේ අශ්වයා විතරක් හම්බ වුණා. නමුත් රජ දූතයා සහ රහස් ලිපිය කවදාවත් හම්බ වුණේ නැහැ. ඒ දවසෙන් පස්සේ හැම මැදියම් රෑකම ඒ වනය මැදින් අශ්වකුර හඬක් ඇහෙනවා කියලා ගමේ මිනිස්සු කියන්න පටන් ගත්තා. සමහරු කියනවා පරණ රාජ ඇඳුම් ඇඳගත් මිනිසෙක් අශ්වයෙක් උඩ වනය මැදින් යනවා දැකලා තියෙනවා කියලා. තවත් අය කියනවා ඔහු අතේ තවමත් පැරණි ලිපියක් තියෙනවා කියලා. මේ වගේ තවත් අමුතු ජනකතා බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.